Hello guys, welcome back to our channel. අද අපි යනවා බටු කේව්ස් බලන්න. අපි එතනට යන්නේ ට්‍රේන් එකේ. ඒකට අපි සෙන්තුල් කියන රේල්වේ ස්ටේෂන් එකට ආවා. අපි ගිය ගමන් එතනින් ටිකට්ස් ගත්තා. කුවාලාලම්පූර් ඉඳලා කිලෝමීටර් 13ක් වගේ දුරින් නගරයේ උතුරු මායම ආසන්නයේ සෙලන්ගෝර්හි ගොම්බක් ප්‍රදේශයේ තමයි බටු කේව්ස් පිහිටලා තියෙන්නේ. මේ තමයි බටු කේව්ස් වලට යන ට්‍රේන් එක. මේ ට්‍රේන් වල ලේඩීස්ලට යන වෙනම කම්පාර්ට්මන්ට්ස් උත් තියෙනවා. මෙතනින් ඔයාලට ඉස්සරහට තියෙන ස්ටේෂන්ස් බලා ගන්නත් පුළුවන්. ට්‍රේන් එකෙන් බැස්සට පස්සේ බටු කේව්ස් වලට පයින් යන්න පුළුවන් වගේ දුරක් තමයි තියෙන්නේ. බටු කේව්ස් කියන්නේ ආගමික සිද්ධාස්ථානයක් නිසා එතනට සුදුසු ඇඳුමක් ඇඳගෙන ගියොත් හොඳයි. දැන් අපි බටු කේව්ස් වලට ආවා. මේ තියෙන්නේ අඩි 140ක් පමණ උස ලෝකයේ උසම මුරගන් ප්‍රතිමාවයි. අපි උඩට නගින්න කලින් දවල්ට කන්න ආවා. මේ රෙස්ටුරන්ට් එකේ කෑම ඔක්කොම වෙජිටේරියන්. ගුහාවට යන්න තියෙන මේ පඩිපෙළේ පඩි 272ක් තියෙනවා. අපි හිමින් මේ පඩි ටික නැගගෙන උඩට ගියා. නිවර්තන වැසිවනාන්තරයක් තුල පිහිටි හුණුගල් කඳුවැටිය ඛාදනය වීම නිසා වසර මිලියන 400කට පමණ පෙර මේ බටු ගුහා ඇති වූ බව විශ්වාස කරනවා. මැලේසියානු ආදිවාසී ජනතාව මේ ගුහා පිළිබඳව දැන හිටියත් බාහිර ලෝකයට මේ ගුහා විවෘත වන්නේ විලියම් හෝනබී නම් ඇමරිකානු ගවේෂකයෙකු 1878 දී කරන ලද ගවේෂණයක් නිසායි. උඩට ආවම මේ වගේ සුවනීය ෂොප්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ කඳුවැටියේ ගුහා 700ක් පමණ තිබෙන අතර ඉන් ප්‍රධාන ගුහා 3ක් වැදගත් ලෙස සැලකනවා. ලොකුම ගුහාව අඩි 1320ක් දිගින් හා අඩි 330ක් උසින් යුක්තය. මේ ගුහාව පූජනීය ගුහාවක් ලෙස සැලකනවා. මේ ගුහාව බලන්න එන්න ඔයාලා මුකුත් ටිකට් ගන්න ඕනේ නැහැ. ඊළඟට අපි ගියේ ශ්‍රී රාමායන කේව් එක බලන්න. මෙතනට නම් ඇතුල් වෙද්දි ටිකට් එකක් ගන්න ඕනේ. අපි බටු කේව්ස් බලලා ඉවර වෙලා ට්‍රේන් එකේ මෙතනින් පිටත් වුණා. දැන් අපි යනවා NSK කියන සුපර් මාකට් එකට.
the next day. Good morning. අද අපි යනවා shopping mall එකකට. අපි එතනට යන්නේ train එකකින්. ඒ shopping mall එකට යන train දෙකක යන්න ඕනේ. ඒ නිසා අපි පළවෙනි train එකෙන් බැස්සා. මේ station එක ඇතුළෙන්ම තමයි අපිට දෙවෙනි train එක ගන්න තියෙන්නේ. දැන් අපි දෙවෙනි train එකට නැග්ගා. දැන් අපි ආවේ Queen City Mall එකට. අද අපි ඕඩර් කරේ නාසි ලෙමක්. නාසි ලෙමක් කියන්නේ මැලේසියාවල මේන් ඩිෂ් එකක්. Thank you for watching. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.